සුබ දවසක් සියලු දෙනාට. ඉතින් දෙසැම්බර් මාසේ 11 වෙනිදාට අදාළව රේසින් ටිප් එකක් ලබා දෙන්න හදන්නේ. ඉතින් ඔයාලා දන්නවා අපි මෙතනදී හෝස් රේසින් වලට බෙට් කරද්දී අපි වින් කියන ඔප්ෂන් එකටම බෙට් කරනවා කියලා දෙයක් නැහැ. අපි ගොඩක්ම කරන්නේ top 2, top 3, top 4 කියන මේ ඔප්ෂන් තෝරගෙන බෙට් කරන එක. ඉතින් සුභාරංචියක් තියෙනවා. දැන් ගොඩක් වෙලාවට top 4 කියන ඔප්ෂන් එක තරංකරුව 10ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් ඉන්නවා නම් අපිට හම්බ වෙනවා 1x බෙට් වලින්. ඉතින් ඒක අපිට වාසිදායකයි. එක අවස්ථාවක් වැඩි වෙනවා කියන්නේ ඉතින් අපිට ජයග්‍රහණය කරන්න තියෙන අවස්ථාව තවත් වැඩි වෙනවා කියන එක. ඉතින් මෙතනදී 1xbet account එකක් ඕන. account නැති අයට පුළුවන් මම description එකේ 1xbet website එකේ link එක දාලා තියෙනවා. ඔයාලට පුළුවන් link එකෙන් හරි එහෙම නැත්නම් ඔයාලට හරි ගිහිල්ලා මේ website එක ඇතුළට SL host කියලා අපේ promo code එක දාන්න. එතෙන්දී ඔයාලට පළවෙනි deposit එක කරද්දී 100% bonus amount එක උත් ගන්න පුළුවන්. රුපියල් 50000ක් වෙනකම්. ඒකත් බලන්න. ඉතින් අපි කලින් දවසේ දෙසැම්බර් 1 වෙනිදාට අදාළව අපි රේසින් ටිප් එකක් දුන්නා. ඉතින් අපිට ඒකේ top 3 option එකට bet කරේ හරියටම third place එකටත් ආවා ඒක. අපි බලමු එහෙනම් මේ 11 වෙනිදාට අපි මොකද්ද මේ අරන් තියෙන රේසින් ටිප් එක කියලා. අපි මේක තෝරගෙන තියෙන්නේ Verwick එකකින්. Verwick course එකේ 6 වෙනි රේස් එකේ නම්බර 7 තෝරගෙන තියෙන්නේ රේසින් ටිප් එක විදිහට. ඉතින් හරියටම රෑ 8:25ට මේ තරඟ පටන් ගන්න. handicap chess grade 4 එකක් පරලොම් 34ක දුරක් තියෙනවා. තරඟකරුවෝ 10 දෙනෙක් ඉන්නවා. ඉතින් අපිට මේකේ top 4 කියන ඔප්ෂන් එක ගන්න පුළුවන්. top 4 වල අපිට ගොඩක් දුරටම 3.0කට හෝ 2.75කට වගේ තමයි ගොඩක් දුරට හම්බ වෙන්නේ. ඉතින් කලින් bet කරගන්න එක ගොඩක් හොඳයි. live එකට ආවට පස්සේ නම් මේකේ top 4 කියන ඔප්ෂන් එක හම්බෙන්නේ නැහැ. ඔයාලා දන්නවා live එකට එනවා කියන්නේ තරඟය පටන් ගන්න විනාඩි 20ක විතර වෙලේ ඉඳන් මේක sport කියන ඔප්ෂන් එකෙන් live කියන ඔප්ෂන් එකට මාරු වෙනවා. එතකොට අපිට top 3 වල වෙනකන් විතරයි bet කරන්න පුළුවන්. කලින් bet කරගන්න එක තමයි ගොඩක්ම හොඳ. ඒක තමයි රේසින් ටිප් එක. ඔක්කොම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි ආයෙත් වීඩියෝ එකකින් හම්බ වෙමු.